ඒ වගේම ද බ්‍රේස් ක්‍රීඩා සමාජයේ සියලුම අය අපි දක්නට වෙනවා. මේ විදිහේ මම හිතන්නේ මේ අවස්ථාවේ අපි දක්නට වෙනවා මෙන්න ඉතින් දෙවන පොකුර වේගයෙන් ඉදිරියට යන උත්සාහය දරන්නේ තරුෂ මනින්ද කැලුම්ගේ වැඩිමහල් පුතණුවන් ඉතින් ඔන්න දෙවනි පොකුරේ තමයි ඉදිරියට යන්නේ අපි බලමු කුමක් සිදු කරයිද එයා රසද සිල්වා 80 දශකයේ දක්ෂ ක්‍රීඩකයෙක් ඔහුගේ පුතණුවන් බන්ටි අපි දක්නට ලැබෙනවා මේක මම හිතන්නේ දෙවනි ක්‍රීඩා සමාජයේ වශයෙන් සුපර් ක්‍රීඩා සමාජය සම්පත් විශාල මහත්මයාගේ යෝජනය කරන්නේ ඉතින් මෙන්න අපි බලමු කුමක් කරයිද දෙවන පොළ සුරංග දෙවන පොළ යක්ෂයා මේ තමයි කියන්නේ ඉතින් ඔව් මෙන්න පෙරමානේ ඉස්සරහට ගන්න ඔව් පෙරමානේ මෙන්න බන්ටි ඒ වගේම අනිත් ක්‍රීඩකයන් මෙන්න පෙරමානේ වේගය වැඩි කර ගනිමින් දෙවන පොළ සුරංග ඉදිරියට යනවා තවත් කිලෝමීටර 14කට 12කට වගේ ආසන ප්‍රමාණයක් වෙනවා. අයිතික වේගය වැඩි කරන උත්සාහයක් දක්වනවා. කුමක් සිදු වෙයිද? සාරංග පෙරේරා, නිරාන් පසිඳු, ඒ වගේම අපි මතක් කරොත් එහෙම චූලේ කියලා තමයි කියන්නේ අයේෂ් අෂේන්. ඉතින් ඒ වගේම මෙන්න වේගය වැඩි කර ගනිමින් ඉදිරියට යන උත්සාහයක් දරනවා නිරාන් පසිඳු වගේම චමෝ සිල්වා. මෙන්න තරග අවසානය. හොඳ තරග අවසානයක් දකින්න ප්‍රභාත් මදුසංගත අධ්‍යාපන දෙයිද මෙන්න ප්‍රභාත් මදුසංගත අග්‍රණ නායක අවතාරේ ක්‍රීඩකයා මෙන්න කුමක් සිදු කරයිද? ඉතින් මෙන්න වේගය වැඩි කර ගනිමින් නොපෙනෙන මානේ ප්‍රභාත් මදුසංගත තරගයේ ජයග්‍රහණය කරන්න උපමෝත්සාහ දරුවෝ ඔහුගේ පාපකයේ මෙන්න අද පදක්කම එනවා කියන නායකවතාව යෝජනය කරන ප්‍රභාත් මදුසංගත ආසන්න වෙනවා මම ඉතින් තප්පර අතර මේ ආසන්න වෙනවා මේ විදිහට සජිත් වලවන්ට අපිට කරනවා මේක වැඩි කරගන්නවා මම ඒ වගේම සජිත් සත්මාන් ඒ වගේම තරුෂා තමයි ඔහු අද තරගෙකට පැමිණෙන්නේ. ඒකට අද ඔහුට කුමක් සිදු වෙයිද? අලුත්ම පාබැදිය තමයි අපි දක්වන්න හදන්නේ. ඔව් සුපර් ස්පීඩ් ක්‍රීඩා සමාජය දෙවන ක්‍රීඩා සමාජය අපි දක්නට ලැබෙනවා වේගය වැඩි කිලෝමීටර් 42කට වඩා වැඩි වේගයක් රඳවා ගන්නවා. ඉදිරියේ ක්‍රීඩකයන් 5 දෙනෙක් යමින් මෙන්න මොවුන් වේගය වැඩි කරගනිමින් ඉදිරියට යන්න උත්සාහයක් දරනවා. දෙවන පොළ යක්ෂයා කියලා තමයි ගොඩක් අය හඳුන්වන්නේ. ඉතින් ජනක හේමන්ත වගේම මෙන්න ප්‍රභාත් මදුසංග නායකයා වශයෙන් මෙන්න ඔවුන්ට වගකීමත් එක්කම අද ගම්පදිස්සි පාපැදි තරගාවලියේ වේගය සටහන් කරමින් සවස් යාමේ
අමන්දාරම් කරන්න හැකියාවක් ලැබෙනවා මම හිතන්නේ මේ දෙවනි පොකුරේ මේ විදියට. ඉතින් ප්‍රභාත් මදුසංක නාවික හමුදාව නියෝජනය කරමින් ඒ වගේම තර්ක ශ්‍රී ලංකා ස්ක්වොඩ් හමුදාව නියෝජනය කරමින් මේ වගේම අපේ වන්දි ක්‍රීඩකයන් කියන්නේ මම හිතන්නේ දෙවනි ක්‍රීඩා සමාජය වශයෙන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔන්න තරගයේ ජයග්‍රහණය තවත් කිලෝමීටර 10කට 9කට වගේ ප්‍රභාත් මදුසංක අපි බලමු කුමක් සිදු කරයිද මෙන්න පසුපස. ඉතින් මේ කැලණි ක්‍රීඩකයා ඉතින් පසුපසින් දෙවන පොළ සුරංග අපි බලමු කුමක් සිදු වෙයිද කුමක් වෙයිද. මෙන්න අලුතෙන්ම ගත් පාපැදියෙන් දිස් පාපැදියෙන් තමයි අද දිස්ත්‍රික් පාපැදි තරගාවලිය සූදානම් වෙන්නේ. මෙන්න පෙනෙන මානය නොපෙනෙන මානය මෙන්න බන්ටේ වරාය අධිකාරිය නියෝජනය කරමින් මෙන්න පසුපසින් ඉදමින් මෙන්න පළවෙනි පොකුරට දැන් එකතු වෙයිද. මෙන්න පළවෙනි පොකුරට දැන් එකතු වෙයිද. ඉදිරියට යන්න කවුරු උත්සාහ කරයිද. අපි දැන් පෙනෙන නොපෙනෙන මානේ මෙන්න මාගේ වැඩි කරගන්න උත්සාහයක් දරමින් ප්‍රභාත් මදුසංක ඉදිරියට යන්න උත්සාහයක් දරනවා. ඔව් ජම්ප් එකක් දමා මම හිතන්නේ ඉදිරියට යනවා. දෙවන පොළ සුරංග සමග එන්න මේක වැඩි කරගන්න උත්සාහයක් දරනවා. ඉතින් මේ මොහොතෙන් එක්ක පළවෙනි පොකුරට යයිද. දෙවන පොළ සුරංග යනවා. ඊට සූරේ පොෂෙත් කතා කරන්නේ මේ ගමන් මාර්ගයේ පූර්ණේ කටයුතු කරමින් මම හිතන්නේ ඔවුන්ට වැලහිද වටය කියන්නේ ඔහුගේ අත්දැකීමත් එක්ක මෙන්න ඔහුගේ පාපැදියක් ලබා දෙනවා. ඒ පාපැදිය ලබා දීමත් සමග ඔහු නැවත පෙනෙන නොපෙනෙන මානේ චමෝ සිල්ලා එලා පස්සු සාරක පෙරේරා අශේෂ් ශ්‍රී ලංකා ජුදා හමුදාව නියෝජනය කරමින් මංගලේ ස්ක්වොඩ් හමුදාව අනුශාසන තවත් කිලෝමීටර 6කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔව් පෙනෙන නොපෙනෙන මානේ පාපැදේ තරගය දෙවනි ඔව් පෙනෙන නොපෙනෙන මානේ මම හිතන්නේ වේගය වැඩි කරගනීද නිරාන් පසෙනෝ මම හිතන්නේ පසුපසෙන් ඉදමෙන් සාරක පෙරේරා
වේගය වැඩි කරගන්න උත්සාහ දරගෙන පසුපසෙන් කුමක් සිදු කරයිද? ඉතින් මෙන්න වේගය පළවෙනි පකුරේ වේගය තමයි අපි දක්නට ලැබෙන්නේ. නිරා පසෙදෝ මයිදාන ස්ප්‍රින්ට් ක්‍රීඩකයා අද තරග්‍රහණය කුමක් සිදු කරයිද? තවත් කිලෝමීටර් 6කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීටර් 800ක වගේ ගැප් එකක් තියෙන්නේ. ඉතින් අපි කුමක් වෙයිද ඩේන් ඉන්නවා. මම හිතන්නේ චමෝ සිල්වා ඉන්නවා පසුපසින්. පෙනෙන මානය නොපෙනෙන මානය තවත් කිලෝමීටර 4කට 3කට ආසන්නයි වෙයි. මම හිතන්නේ දුමින්ද කුමාරවිත් එක්ක එකතු වෙනවා. ඉතින් පොඩ්ඩක් සදාන් කරොත් එහෙම තවත් කොපමණ දුරක් තියෙනවාද? ඉස්පින් ජයරේඛාවත් එක්ක මෙන්න චමෝ සිල්වා නිරා පසෙදු මම හිතන්නේ වේගය තවත් කිලෝමීටර 4යි. තවත් කිලෝමීටර 700ක දුර ප්‍රමාණයක්. කුමක් වෙයිද අතරම පුහුණු වීම කදී සාරංග පෙරේරා තවත් කිලෝමීටර් 4කින් ඔවුන්ගේ වේගය පැය කිලෝමීටර් 47යි. තුනයි නේ දැන් කීයද? 4ද? 4ද? මෙතන කන්දෙන් පස්සේ මේක. මේකෙන් පස්සේ මේ පිටිස් එක. කන්දෙන් පස්සේද? අපි යන්නේ. යමු ය. කන්ද නේද මේ යන්නේ? කන්දම නේද? යා හෙවිද යා. ඕඩේ හොඩේ. अंदर डालो वो वाला බැස්සාමනේ තියෙන්නේ බැස්සාමනේ තියෙන්නේ ඊළඟට බැස්සාමේදී පල්ලම එනවනේ පටකාලා එන අල්ලන්න ඕන මහිතන්නේ අපි ඉදිරියට යනවා. එක පකුරක් වශයෙන් තමයි මේ විදියට එන්නේ. ඔව් තවමත් එක පකුරක් වශයෙන් නිරාපස්සේදු මම හිතන්නේ අපි දක්නට ලැබෙනවා ඉදිරි පෙළ. ඉතින්
මේ විදියට තමයි අපි දක්නට ලැබෙන්නේ. තරග අවසානය කුමක් සිදු වෙයිද? පෙනෙන නොපෙනෙන මානේ මීටර් 400ක් දෙවනේ උපපකුරේ බබාත් මදුසංග සහ දෙවලපොළ සුරංග. ඉතින් ඔන්න මීටර 300ක් 400ක් වගේ තමයි තරග අවසානයට තියෙන්නේ. Slower up, slower. Oh, Nira Pasendo, Magitane, Idriya Terra, Nira Pasendo. Nira Pasendo, Magitane Taragaya.